ආයුබෝවන්. අද අපි කතා කරන්න හදන්නේ ඇත්තටම වෙනස්ම මාතෘකාවක් ගැන. ඔබ කවදා හරි හිතලා තිබෙනවද රටකජු ඇටයක් තරම් කුඩා පෙත්තකට මුළු මහත් ගම්මානයකටම අවුරුද්දක් පුරා විදුලිය ලබා දෙන්න පුළුවන් කියලා? ඔව්, ඒ තමයි න්‍යෂ්ටික බලශක්තිය තිබෙන පුදුම සහගත ශක්තිය. හැබැයි මේ ශක්තිය නිපදවන පිරිසිදු යුරේනියම් නිර්මාණය කිරීම කියන්නේ ලෝකයේ තිබෙන අතිශය සංකීර්ණ වගේම භයානක විස්මිත ක්‍රියාවලියක්. ඉතින් අද අපි මේ වීඩියෝවෙන් පියවරින් පියවර බලමු පොළොව යට තිබෙන ගල්පතුරක් කොහොමද ලෝකය ආලෝකවත් කරන මහා බලශක්තියක් බවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ සියල්ල ආරම්භ වෙන්නේ පොළොව ගැඹුරේ තිබෙන පතල් වලින්. යුරේනියම් කියන්නේ ලෝකයේ ඕනෑම තැනක හමු වෙන දෙයක් නෙවෙයි. ප්‍රධාන වශයෙන් ඕස්ට්‍රේලියාව, කසකස්තානය සහ කැනඩා වගේ රටවල් තමයි ලෝකයේ යුරේනියම් අවශ්‍යතාවයෙන් 60%කට වඩා සපයන්නේ. මෙහිදී විශේෂයෙන්ම කැනඩාවේ සැස්කච්වන් ප්‍රදේශයේ තිබෙන පතල් ගැන සඳහන් කිරීම අනිවාර්යයි. මොකද එහි තිබෙන යුරේනියම් ලෝපස් ලෝකයේ අනෙක් තැන්වලට වඩා 100 ගුණයක් ප්‍රබලයි. හැබැයි මේවා ලබා ගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි. මොකද මේ පතල් වලට ඉහළින් තිබෙන්නේ ජලයෙන් පිරුණු වැලිගල් තට්ටුවක්. ඉතින් වැරදීමකින් හෝ මේ ජලය පතල ඇතුළට ආවොත් මුළු පතලම විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා ඉංජිනේරුවන් කරන්නේ මහා පුදුම වැඩක්. ඔවුන් ග්‍රවුන්ඩ් ෆ්‍රීසින් කියලා තාක්ෂණයක් භාවිතා කරනවා. ඒ කියන්නේ පතල වටේට අධික ලෙස සීතල කළ දියර වර්ගයක් නල මගින් යවලා පතල වටේ තිබෙන පොළොව අයිස් කුට්ටයක් වගේ කල් කරනවා. ඉතින් එතකොට ජලය ඇතුළට එන්න හැකියාවක් නැහැ. ඒ වගේම විකිරණ වලින් ආරක්ෂා වෙන්න මේ සියලුම කැණීම් කරන්නේ දුරස්ථ පාලක මගින් ක්‍රියා කරන යන්ත්‍ර වලින්. ඉතින් මිනිස්සුන්ට මේ ලෝපස් අල්ලන්න තියා ඒ ළඟටවත් යන්න අවසර නැහැ. ඉතින් පතලෙන් ගොඩගන්න මේ ගල් කැබලි ඊළඟට යවන්නේ පිරිපහදු මධ්‍යස්ථානයකට. එහිදී මේවා කුඩු කරලා අම්ල වර්ග මිශ්‍ර කරලා රසායනික ක්‍රියාවලියකට ලක් කරනවා. මේ ක්‍රියාවලිය අවසානයේ අපිට ලැබෙන්නේ යෙලෝ කේක් කියලා හඳුන්වන කහ පැහැති කුඩු වර්ගයක්. හැබැයි මේ කහ කුඩු වලින් කෙලින්ම විදුලිය නිපදවන්න බෑ. මොකද ස්වභාවික යුරේනියම් වල තිබෙන්නේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවකට අවශ්‍ය කරන යුරේනියම් 235 කියන සමස්ථානිකයෙන් ඉතාමත් සුළු ප්‍රමාණයක් විතරයි. හරියටම කිව්වොත් 0.7ක් වගේ පොඩි ප්‍රමාණයක්. ඉතින් ඉතිරි 99%කට වඩා තිබෙන්නේ අනවශ්‍ය යුරේනියම් 238 කියන වර්ගය. ඒ වගේම විදුලිය නිපදවන්න මේ 0.7 ප්‍රමාණය 3.5 අතර ප්‍රමාණයකට වැඩි කරන්න වෙනවා. අන්න ඒ ක්‍රියාවලියට තමයි අපි පෝෂණය කිරීමෙහිමත් යුරේනියම් එන්රිච්මන්ට් කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ පෝෂණය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ මුළු කතාවෙම තිබෙන අමාරුම කොටස. මුලින්ම අර කහකුඩු රසායනිකව යුරේනියම් හෙක්ස්ලා ෆ්ලෝරයිඩ් කියන වායුව බවට පත් කරනවා. ඊට පස්සේ මේ වායුව අතිශය වේගෙන් කැරකෙන කේන්ද්‍රාපසාරී යන්ත්‍ර දහස් ගණනක් තුලින් යවනවා. ඉතින් මේ යන්ත්‍ර මිනිත්තුවකට වාර ලක්ෂ ගණනක් කැරකෙනවා. එවිට බරින් අඩු යුරේනියම් 235 පරමාණු සහ බරින් වැඩි යුරේනියම් 238 පරමාණු වෙන් කරලා ගන්න පුළුවන්. ඉතින් මේක හරියට කිරි වලින් යුදේ වෙන් කර ගන්නවා වගේ වැඩක්. හැබැයි මේක කරන්නේ පරමාණුක මට්ටමින්. ඉතින් මේ ආකාරයෙන් පෝෂණය කරපු යුරේනියම් නැවතත් කුඩු වර්ගයක් බවට පත් කරනවා. ඒ වගේ මේවා අධික පීඩනයක් යටතේ කුඩා සිලින්ඩරාකාර පෙති බවට පත් කරනවා. ඉතින් මේ එක පෙත්තක් රටකජු වැඩයක් තරම් වුණාට ඒක ඇතුලේ ගල් අඟුරු රත්තල් 1800ක හෝ තෙල් ගැලුම් 150ක තිබෙන ශක්තියක බෙදා වෙලා තියෙනවා. ඉතින් හිතන්න මේ පුංචි පෙත්තක් කොයිතරම් බලවත්ද කියලා. ඊළඟ පියවර තමයි මේ පෙති ඉන්ධන දණු බවට පත් කිරීම. ඉතින් මේ පෙති දහස් ගණනක් සර්කෝනියම් කියන විශේෂ ලෝහයෙන් හදපු දිග නල ඇතුළට දානවා. ඒ වගේම මේ ලෝහය භාවිතා කරන්නේ ඒක අධික රස්නියට රොතු දෙන නිසා සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවට බාධා නොකරන නිසා. ඒ වගේම මේ වගේ ඉන්ධන දළු 100 ගණනක් එකතු කරලා ඉන්ධන කට්ටල හදනවා. මේවා තමයි න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක හදවත වෙන්නේ. ඉතින් ප්‍රතික්‍රියාකාරකයේ ඇතුලේ මේ යුරේනියම් පරමාණු එකිනෙක ගැටෙමින් න්‍යෂ්ටික විඛණ්ඩනය සිද්ධ වෙනවා. එහිදී නිපදවෙන අතිමහත් තාපයෙන් ජලය වාෂ්ප කරලා ඒ වාෂ්පයෙන් ලෝකයේ තිබෙන දෙවැන්තම ටර්බයින් කරකවලා තමයි විදුලිය මේ ආකාරයෙන් නිපදවන්නේ. ඉතින් එක න්‍යෂ්ටික බලාගාරයකින් ලක්ෂ සංඛ්‍යාත නිවස වලට වසර ගණනාවක් පුරා නොකඩවා විදුලිය ලබා දෙන්න පුළුවන්. හැබැයි මේ හැම දෙයකටම පස්සේ අපිට මුහුණ දෙන්න වෙන ලොකුම ප්‍රශ්නය තමයි න්‍යෂ්ටික අපද්‍රව්‍ය. යුරේනියම් ඉන්ධන දළු අවුරුදු කිහිපයක් පාවිච්චි කරාට පස්සේ ඒ වගේ ශක්තිය අඩු වෙනවා. හැබැයි ඒ වෙද්දි මේවා අධික ලෙස රත් වෙලා මාරාන්තික විකිරණ පිට කරමින් තමයි තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේවා ඉවත් කරසනින් කොහෙවත් දාන්න හැකියාවක් නැහැ. ඒ නිසා මේවා අඩි 20ක් 30ක් ගැඹුරු විශාල ජල තටාකවල
අවම වශයෙන් අවුරුදු 10ක් විතර ගිල්ලා තියෙනවා. ඉතින් ජලය මගින් මේ වගේ රස්නේ පාලනය කරනවා වගේම විකිරණ පිටතට ගමන් කිරීම වළක්වනවා. ඉතින් අද ඔබ දැනගන්න ඇති පොළොව යට තිබෙන ගලක් කොහොමද ලෝකයේම ආලෝකවත් කරන මහා බලයක් බවට පත් වෙන්නේ කියලා. මේක ඇත්තටම විද්‍යාවේ සහ ඉංජිනේරු ශිල්පයේ තිබෙන මහා දියුණුවක් පෙන්වන අවස්ථාවක්. යුරේනියම් කියන්නේ පරිසරයට කාබන් පිට නොකරන පිරිසිදු බලශක්තියක් වුණත් ඒක නිපදවීමේදී සහ අපතේව පාලනය කිරීමේදී තිබෙන අවදානම සුළුපටු නැහැ. ඉතින් අද වීඩියෝ ගැන ඔබේ අදහස මොකක්ද? න්‍යෂ්ටික බලශක්තිය අනාගත ලෝකයට අත්‍යවශ්‍යයි කියලා ඔබ හිතනවාද? ඔබේ අදහස් පාලින් කමෙන්ට් කරන්න. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.